ඔන්න අලුත් හමක් මම නම් ගත්තා. ඔයාලටත් ඕනේද? ඔයාගේ අවුවට කළු වෙලා තියෙන හම නැති කරලා ලස්සන ග්ලෝ ලුක් එකක් තියෙන අලුත් සමක් ලබා ගන්න ඔයාට කරන්න තියෙන හරිම චූටි දෙයක් යන්නේ. මේක කරාට පස්සේ ලැබෙන ප්‍රතිඵලය දැක්කම ඔයා හිතයි මේක නම් මාරයි කියලා. බ්ලැක් හෙඩ්ස් වයිට් හෙඩ්ස් කරදරේ නැති කරන්නත් පුළුවන්. මූණට ලස්සන ග්ලෝ ලුක් එකක් ලැබෙනවානේ මේක කරාට පස්සේ. ඒ නිසා හොඳ ළමයි වගේ අද මම කියලා දෙන මෙන්න මේ ට්‍රීට්මන්ට් එක ඔයා කරන්න. ඔයාගේ මූණට මාරම ලස්සන අමුතුම ෆ්‍රෙෂ් ලුක් එකක් අලුත් ලුක් එකක් ලැබෙයි. අපිට මේක හදාගන්න කෝපි කුඩු සහ බිත්තර සුදු මදේ තමයි ඕනේ. ඔන්න බිත්තර සුදු මදේ වෙන් කළ ගන්න කහ මදේ ගන්න එපා. එතකොට පිළිගඳ වෙනවනේ. මේක පිළිගඳ නෑ. හරිද? මේක හදාගත්තම ඇත්තටම අප්පිරිය නෑ. නැත්නම් ඔයාලා හිතන්නේ මේක ගඳයි කියලා. ඊට පස්සේ ටිෂුස් ඕන වෙනවා. ෆේස් ටිෂුස් ගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. දැන් බිත්තර සුදු මදේට කෝපි කුඩු හරියටම තේ හැඳි දෙකක් විතර එකතු කරලා හොඳට මේක මිශ්‍ර කරගන්නයි තියෙන්නේ. ඔයා දන්නවද මේ මිශ්‍රණය අපි කරන විදිහ, අපි ඇප්ලයි කරන විදිහ, මේ හැමදේම හරියටම කරොත් තමයි ප්‍රතිඵල ගන්න පුළුවන්. මොනේ තියෙන මැනුසයිල ඉවත් කරලා ලස්සන වෙන්න පුළුවන් ගන්නේ. දැන් ඔයා කරන්න ඕනේ සාමාන්‍ය පොඩ්ඩක් හොඳට මූණ සෝදලා ඊට පස්සේ අපි හදාගත්ත බිත්තර සුදු මදේ සහ කෝපි කුඩු එකතු කරලා හදාගත්ත මිශ්‍රණය හොඳට ගා ගන්න එක. එයා දන්නවද? කෝපි කියන්නේ අපේ සම ගොඩාක් ඉක්මනට ග්ලෝ කරන, සමේ තියෙන මැනුසයිල ඉවත් කරන, ඉක්මනට ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් දෙයක්. හරි. කතා කරන්න තව ගොඩක් දේවල් තියෙනවා කියන්න. මේ විදිහට එක ලේ එකක් ගාලා ටිෂුස් අරගෙන ඔයාට ඕන විදිහට මේ වගේ ඔයාගේ තැන් වලට අලව ගන්න තියෙන්නේ. මේක හරියටම නිකන් ෂීට් මාස්ක් එකක් වගේ අපි හදාගන්න යන්නේ. ඔයාට තේරෙනවනේ? මෙන්න මෙහෙම අරගෙන මේක ගානවා. ඊට පස්සේ ටිෂුස් උඩිනුත් ආයිමත් ලේ එකක් ගානවා. මේ විදිහට ඔයාට ටිකක් ගන්නට ලේයර්ස් දෙකක් තුනක් අලව ගන්නයි තියෙන්නේ. විශේෂයෙන් මතක් කරන්න ඕනේ බ්ලැක් හෙඩ්ස් වයිට් හෙඩ්ස් තියෙන තැන් වල ටිකක් වැඩිපුර ලේයර්ස් අලවන්න. එතකොට ඔයාට බලා ගන්න පුළුවන් ඒවා නැති වෙලා යනවා. මොනේ තියෙන අඳුරු පාටත් මාර ඉක්මනට නැති කරගන්න පුළුවන් ගනේ. ඉතින් මම මේ කියන වැඩේ ඔය හරියටම කරනවා නම් ප්‍රතිඵලය නම් 100% ලබා ගන්න පුළුවන්. බේබි හෙයා තියෙනවා නම් ඒවා අයින් කරන්න, බ්ලැක් හෙඩ්ස් වයිට් හෙඩ්ස් ඉවත් කරන්න, මොනේ තියෙන ඩල් ගතිය, අඳුරු ගතිය ඉවත් කරන්න මේක නම් මරු. මම හරියට විනාඩි 45ක් ඉඳලා තමයි මේවට පෙන්නන්නේ. වේලෙන් නෑ වගේ නම් ඔක් ටක් ගාලා ගිහලා ෆෑන් එකක් ඉස්සරහට චුට්ටක් වෙලා ඉඳලා මේක වේල ගන්න. ඊට පස්සේ ඉතින් මෙන්න මේ වගේ ඔයාට මාස්ක් එකක් වගේ මේක ගලවන්න පුළුවන්. ඉතින් ඔයාට තියෙන මේ විදිහට ගලවලා ඉවත් කරන්න ඔයාගේ සමට තරුණ බවක් ලබා ගන්න බිත්තර සුදු මද ගොඩක් වෙලාවට උදව් වෙනවා. ඉතින් ඔයාගේ මූණේ තියෙන අර අමුතුම නිකන් තිබ්බ අඳුරු ගතිය නැති කරලා මාර්ම ෆ්‍රෙෂ් ලුක් එකක් ලබා ගන්න පුළුවන්. මේක කරන්න සතියේ සැරයක් වගේ කරනවා නම් ගොඩක් හොඳයි. ඔන්න අවුවට ගිහින් කල වෙලා තියෙන ඔයාට මං කියනවා මේක කරලා බලන්න කියලා. මං ගිහින් එන්නම්. බයි.